ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. විනේතා සෝ භගවා. ශාන්තිනායක දසබලධාරී අංගේ රස අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන් ලෝකයක් නිවන්නට සනසන්නට ලොව පහළ වී වදාළ ඒ ලෞතුරු බුදු උතුමාණන් වහන්සේට අපට සරණ වුණු අපට පිහිට වුණු ඒ බුදු නිදුකාණන් වහන්සේට උත්තම නමස්කාරය සිදු කරමින් ජීවිත පූජා කරමින් ඒ මහා කාරුණිකයාණන් වහන්සේ ලොවට පහදා වදාළ උතුම් බුදුමග ගමන් කරමින් මහා ප්‍රතිපත්ති පූජාවකටයි මේ ඒකාත්මීය වෙන්නේ. අපේ සත්පුරුෂ පින්වතුන් ඔබ අපි හැමදෙනා අද දවසේ බුදුරජාණන් වහන්සේගේ ලෞතුරු බුද්ධ ගුණ සාගරයේ කිමිදිලා මහා පුදුම ආශ්චර්යමත් වූ බුදු ගුණයක් තමයි ඉගෙනගෙන භාවනා මනසිකාර කරන්නට මේ සෝදානම් වන්නේ. විනේතා සෝ භගවා. සංවර විනයෙන් ප්‍රහාණ විනයෙන් සත්වයන් හික්මවලා විනයනය කරලා ඒ හැමදෙනා මේ සංසාර සාගරයෙන් ගොඩනගලා අමා මහ නිර්වාණ ශ්‍රේම භූමියට පමුණුවන නිසා උන්වහන්සේ විනේතා කියලා හඳුන්වනවා. මගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගාවට කවුරු හරි ආපුහාම ඒ අයගේ සංසාර ප්‍රවෘත්තිය බලලා ඒ අයගේ ඉන්ද්‍රිය ධර්ම බලලා ආසය අනුශය ධර්ම බලලා මගේ බුදුරජාණන් වහන්සේ අයට සුදුසු විදිහට පිළිවෙල කතාව දේශනා කරනවා. තමන් වහන්සේ ගාවට ආපු ධර්මයෙන් සැනසෙන්න පිං ඇති ඒ සත්වයන්ට දාන කතා, සීල කතා, සග්ග කතා, කාමයන්ගේ ආදීනව, කාමයන්ගේ කෙලසීම, නෙක්ඛම්මයන්ගේ ආනිසංසාදී වශයෙන් උන්වහන්සේ පිළිවෙල කතාව දේශනා කරලා සංවර විනයෙන් ඒ සත්වයන් පළමු කොට හික්මවනවා. ඊළඟට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය සංඛ්‍යාත සාමුක්ඛංසික ධර්ම දේශනාව දේශනා කරලා ඒ සත්වයන්ගේ సంతාන තුල තියෙන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ගිනි ਸਰව ප්‍රකාරයෙන්ම සමුච්ඡේද ප්‍රහාණයෙන්ම ප්‍රහාණයටපත් කරලා ඒ හැම දෙනාගේ సంతාන පිරිසිදු කරලා ප්‍රහාණ විනයෙන් ඒ හැම දෙනා හික්මවලා මාර්ගඵල පිළිවෙලින් අමා මහ නිර්වාණයට පමුණුවා වදාරනවා, අරගෙන යනවා. ඒ නිසා මගේ බුදුරජාණන් වහන්සේ විනේතා කියලා ධර්මයේ හඳුන්වනවා. මේ විදිහට ලෞතුරා බුදුරජාණන් වහන්සේ සෝවිසි අසංකේය ගණන් සත්වයන් සංවර විනයෙන් ප්‍රහාණ විනයෙන් හික්මවලා නිර්වාණ ශ්‍රේම භූමියට අරගෙන ගියපු නිසා උන්වහන්සේ මේ ලෝකේ විනේතා නම් වෙනවා. විනේතා සෝ භගවා. අද අපි දවස පුරාවටම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්යමත් වූ විනේතා බුදු ගුණය තමයි භාවනා මනසිකාර කරන්නේ. දැන් දන්නවනේ දැස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේ නිර්මලව අපේ ඉස්සරහ වැඩ ඉන්න හැටි සිතින් සිහිපත් කරගෙන ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බබලන මුව මඩල දිහා බලාගෙන මහා කරුණාවෙන් තෙත්තුණු ඒ මුව මඩල දිහා බලාගෙන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ, බුදු අමා මෑණියාණන් වහන්සේ දාන කතා, සීල කතා ආදී දේශනා කොට සංවර විනයෙන් සත්වයන් පළමු කොට හික්මවලා අනතුරුව චාතුරාර්ය සත්‍ය ඇතුළත් සාමුක්ඛංසික ධර්ම දේශනාවෙන් සත්වයන්ගේ సంతාන තුළ ඇති සියලු කෙලෙස් ප්‍රහාණයටපත් කරලා නිර්වාණ ශ්‍රේම භූමියට ඔබ වහන්සේ අරගෙන ගියපු නිසා ඔබ වහන්සේ විනේතානම් වනසේක. විනේතානම් වනසේක. විනේතා සෝ භගවා. මේ විදිහට සියවර දහස්වර අද දවස පුරාවට ඉඩලද හැම විටම මේ ලෞතුරා බුදු ගුණය භාවනා මනසිකාර කරන්න.
වැඩට යනකොට, ගෙදර ඉන්නකොට, වැඩපොලේ වැඩ කරනකොට, ගෙදර දොර වැඩ කරනකොට, නිින්ද යනකල් මේ බුදු ගුණය සිහිපත් කරන්න. භාවනා ඉරියව්වෙන් සක්මනේ මේ බුදු ගුණය භාවනා කරන්න. මේ විදිහට දවස පුරා මේ බුදු ගුණ භාවනා කරලා ජනිත කරගන්න මහා කුසල් සම්භාරයත් දවස පුරා බුදු ගුණ වැඩුවේ මහා ප්‍රතිපත්ති පූජාවත් ලෝතුරා බුදු සිරිපා කමල් පායුග අභියස නින්දට යන්නට පළමුව ප්‍රතිපත්ති පූජාවක් කොට පූජා කරගන්න අමතක නොකරන්නට ඕනේ. අද දවස පුරාවට මේ ලෞතුරු බුදු ගුණ සිහිපත් කිරීමෙන් ජනිත කළන්නා වූ කුසලයත් බුදු ගුණ අහලා අද හිමිදිරි උදෑසන මේ ජනිත කරගත්තු කුසල් බලයෙන්ුත් ඒ වගේම මේ උතුම් විනේතා බුදු ගුණ බලයෙන්ුත් අද දවසම ඔබට වාසනාවන්ත පුණ්‍යවන්ත දවසක් බවට පත් වේවා. සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු මුදුන්පත් වේවා. යන එන ගමන බිමන සාර්ථක වේවා. සියලුම වැඩ කටයුතු සාර්ථකව නිවීසනසිල්ල සිදු කර ගන්නට ලැබේවා. මේ උතුම් ප්‍රඥා ගුණ බල මහිමෙන් ඔබ හැම දිනාටම එකම ලෞතුරු බුදු පෙරහැරක එකම පාරමී පෙරහැරක පෙළහැදිලා අමා මහ නිවන දක්වාම යා ගන්නටත් ලැබේවා කියලා අපි මෙසිතෙන්ම හැම දිනාටම මේ හිමිදිරි උදෑසන ආශිර්වාද අභිෂිංසන පවත්වනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.